everyone. A very good afternoon to all of you. Mama Amoda මේ නිරන්දි අපි අද මේ ඉන්න ලස්සන බ්‍රයිඩ් ගේ ළඟම යාළුවෝ දෙන්නේ. Oh, Sami, you look so gorgeous today. And Nisha Maya, you look so handsome today. අදවල් දෙන්න ආයෙ විදිහේ විශේෂ කඩන පාස් කරනවා. ඒකට මුලින්ම අපි දෙන්නගෙන් hardest congratulations to both of you. හරි. අපි කොහෙන්ද පටන් ගන්නේ රන්දි? ඒක කොනකින් පටන් ගන්නේ. ඉතින් සමිතගේ මගේ යාළුකමට දැන් අවුරුදු 12ක් විතර පහු වෙනවා. අර යාළුවෝ ගොඩක් අතරින් දෙතුන් දෙනෙක් තෝරලා බෙල්ල ඉතුරු වෙන්නේ. අන්න එහෙම කෙනෙක් තමයි සමී මට. ඒ වගේම තමයි මම හිතන්නේ යාට. මාත් සමිතට හම්බුනේ මට රත්නාවලි ඉස්කෝලේ ගියාට පස්සේ මුලින්ම ලොකු යාළුවෙක් නෙවෙයි. හැබැයි ඉස්කෝලේ හිටපු ගොඩාක්ම ස්ටුඩියස් ළමෙක් අපේ පන්තියේ හිටපු අවුරුද්දකට කියලා දෙන්නේ මොකක් හරි විදිහට කියන ගමන් මගේ යාළුවෝ ඇග්‍රි මොකක් ටීචර්ගෙන් ටක්කලා ක්වෙස්චන් එකක් අහනවා ඊට පස්සේ ඉතින් අපේ ඊළඟ පීරියඩ් එකේ ඕන භාගයක් ඉන්නරයි සහ මේෂානයිට ඉතින් දැන් පුරුදු වෙනවා මොකක් හරි න්‍යායන් දෙයක් ගුටි ගන්න වෙනවා ළඟ ඉන්න කෙනාට අනිවාර්යෙන් මේ පුරුදු යන වෙන එක වෙනවා හැබැයි අම්මා හොඳ යාළුවෙක් ඕන වෙලාවක මට කෝල් කරලා කියනවා දැන් නේද සම්මලි කොහෙද යන්නේ කියලා එතකොට ඉතින් ලෑස්ති වෙලා ඉතින් යන්න ඕන ඉතින් යාන් පස්සේ ඉතින් හම්බෙච්ච මුල් කාලේ ඉඳන් ඒ කියන්නේ අපේ NSIS එකට ආව මුල් කාලේ ඉඳන් සමිත කියන්නේ හරිම බබලෙන චරිතයක්. දක්ෂ. ඒ කියන්නේ අර බැරි දෙයක් නෑ රන්දි. acting the announcing the ඕනම දෙයක් පුළුවන්. singing නම් එක දවසක් කොටුවේදී මුංජි සල්මන් කිව්වට මතකයි ඒක චුට්ටක් පුළුවන්. ඉතින් මම දන්නවා අද හේෂාන් අයියා ගොඩාක් ආඩම්බරෙන් ඉන්නේ. අනිවාර්යෙන් අයියා මම හිතන්නේ මම ගොඩාක් ලක්කි අපේ සමීව ඔයගේ බිසිනස් කරගන්න ලැබුණ එකට. ඒ වගේම තමයි හේෂාන් අයියා මම ගන්න නැහැ මුලක් අඳන් කැම්පස් එකේ නෙවෙයි. නමුත් හම්බුනේ දැන් දවස් දෙකකට කලින්. නමුත් එයා ගොඩාක් හොඳ සමිතෙන් ගොඩාක් කියාරින් ඕපන් මයින්ඩඩ් කෙනෙක් කියලා තියෙනවා. ඒ හින්දා සමිත ඔයා ගොඩක් යකි ඒ වගේ කෙනෙක් ඔයාගේ ජීවිත කාලෙම ඔයාව බලාගන්න පොලිස් කම ගන්න. ඉතින් මීට මාස කිහිපයකට කලින් එක්සෑම් වලින් තොර ලෝකයක් තිබ්බේ නැති අපිට දැන් ජීවිතය ගැන කතා කරන්න වෙලා වයිෆ් ඩියුටිස් එහෙම මම දාන්නේ. එනම යදුම වැඩියෙන්ම ලකි. ඉතින් මම උදේම නැගිටින්නයි, ගෙවල් ලස් කරන්නයි, උයන්නයි නේද සමිතා? හැබැයි මට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් හේෂාන් අයියා හැම එකටම ඔයාගේ පස්සෙන් ඉඳි. හේෂාන් අයියේ මට ඔයාට කියන්න තියෙන්නේ බුදු සරණයි. ඔයාලා රෙඩි වෙන්න වෙනවා සමහරවිට ඔෆිෂියල් ෆොටෝග්‍රාෆර් සපෝටර් විඩියෝ ඩවුන් වුණාම යාර කන්න මොන නම් දෙන්න. ඒකින්ද ඔයාගෙන් ලේසි වෙන්නේ නැහැ. බොහොම මාරුයි but get ready. අයියට ලේසි වෙන්න අපි චොටි දේවල් ටිකක් කියමු නේද? පළවෙනි එක අයියේ කචේ අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි සෙල්ෆි ස්ටික් එකක් වෙන්න ඕන. ඔයා ඕන තැනක සෙල්ෆි ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාගේ ෆොටෝස් ගියා විතරක් එයාගේ ෆොටෝස් ගන්න ඕනේ. මට හොඳට මතකයි මම ඒවස් අන්තිම ඇප්ලිකේෂන් සයින් කරන දවසේ මම අපි දෙන්න ඒගොල්ලෝ හොඳ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස් ලා එයාත් එක්ක ෆොටෝ එක ගෙවුණා ගියා මාත් එක්ක ඒවස් ඊට දවසේ මම තරහ වෙලා හිටියා. හරිනේ මටත් ඕක කීප සැරයක්ම වෙලා තියෙනවා. ඒකින්ද ඉතින් මට මතකයි මේ සමිත ගිය අවුරුද්දේ කිව්වා අම්මෝ මම නම් 30 වෙනකම්වත් බඳින්නේ නැහැ කියලා. ඔව් මටත් ඕකෝ කියලා තියෙනවා. නමුත් සර්ප්‍රයිස් එකක් ඇරෙන්න හේෂාන් අයියා බලලා තියෙනවා. සහ යාර 30 වෙනකම් ඉන්න බැරි වෙන්නේ නැති. හේෂාන් අයියව හම්බුනාට පස්සේ 30 වෙනකම් ඉවසන් ඉන්න බෑ කියලා හිතෙන්නේ නැති. හරි. අපි මේකේ ඔයාලගේ ජීවිතේ ලොකු ඩිසිෂන් එකක් ගන්න තියෙනවා. ඒක ඔයාලා හොඳයි කියලා හිතන දැන් ඔයාලා අදින් පස්සේ husband and wife ඕන ප්‍රශ්නයක් ආවම දෙන්න කතා බහ කරලා ඒක තීරණය අරගෙන සතුටින් ප්‍රශ්න නැතුව සම්දානෙන් ජීවත් වෙන්න කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔය දෙන්න එකතු වෙලා අද දවස් ලස්සනට ප්ලෑන් කරලා තියෙනවා. අද දවස් වගේ මීටත් වඩා ලස්සනට ඔය දෙන්නගේ ජීවිතේ ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා කරන හැම කටයුත්තක්ම එකතු වෙලා කරන හැම කටයුත්තක්ම සාර්ථක වේවා. ලස්සන පුංචි පවුලක් හදන්න. ඊළඟට අපි මීට් වෙමු සමිතගේ බේබි ෂවර් එකේදී.
හරි ඊළඟට මට රශ්මි කැනඩාවේ ඉඳන් කිව්වා ස්පීච් එකට මෙන්න මේ ටික කියන්න කියලා. මෙයාගේ පණිවිඩය තමයි මම මේ කියවන්නේ. Hi සමි. හීන අල්ලන්න දුවන නිසා ඔයා ළඟ ඉන්න ඕනි වුණා. මට අද ඔයා ළඟ ඉන්න බෑ. ඒ නිසා අමෝදාතේ මම මගේ සුබ පැතුම මෙහෙම එවන්න හිතුවා. එකම වයසේ වුණත් රශ්මි අක්කේ අමෝදක්කේ කියාගෙන දුකට සැපට සනී වගේ එකටම හිටිය තුන් කට්ටුවේ තුන්වෙනියත් ඔන්න අද බැන්දා. සමිතා අපේ පුංචි කටකාර කෙල්ල. අද ඔයා හරිම ලස්සනයි හොඳේ. ඔයාව දැක්කම මටත් ආයේ බඳින්න හිතුණා. ඔයා මේ ආපු ගමන ගැන ඔයා ගැන මට පුදුම ආඩම්බරයි සමිතා. හේෂානයේ ඔයාට මේ හම්බෙන්නේ එළියෙන් රෝස මලක් වගේ පෙනුනට හදවතින් හරිම හයිය කාටවත්ම බය නැති කෙල්ලෙක්. ඒත් තාම උයන්න එහෙම ඉගෙන ගන්නවා හොඳේ. ඒ නිසා දෙන්න එක්කම උයාගත්තොත් ඔයාට බය නැතුව කන්න පුළුවන්. For any cooking instructions I am just one call away. Okay. ඉතින් සමී අපි කවදා හරි ආයෙ ඉක්මනට හම්බෙමු. මා යමෝදයි ඕනම දෙයකට ඔයත් එක්ක ඉන්නවා කියන එකත් මතක තියාගන්න. සමිතා හේෂන් අයියා ඔයාලා දෙන්නටම මම හදවතින්ම සුබ පතනවා. අදින් පටන් ගන්න ලස්සන ජීවිතේට. ගොඩක් ආදරෙයි මම රශ්මි. ඒ වගේම තමයි last but not least මතක් කරන්න ඕනම චරිත දෙකක් මෙතන ඉන්නවා. ඒ තමයි සමජගේ තාත්තයි හේෂන්ගේ අම්මයි. සිංගල් පේරන්ට් කියන එක ලේසි දෙයක් නෙවෙයි. සමජගේ තාත්තා මම හෙගියක් කවදාවත් මට දුවෙක් වගේම නැතුව සැලකුවේ නැහැ. හැමදාම දුවෙක් එක්ක සැලකුවේ. ඒ නිසා මොනවාක් කමන්නේ අම්මා තාත්තා දුවක් දෙන්න තුර තමන්ගේ ජීවිතේ පරිස්සම් කරගන්න කවදාවත් එදිනෙක දෙන්න එපා. මොකද ඒ වෙලෙම තමයි ඉන්නේ. ඒ වෙලෙම අයිෂුම අතට ගන්න නැහැ මම කිව්වා. තාත්තා කියලා කියලා බත් සිංගල් පේරන්ට් ලේසි නෑ. අම්මට ගොඩක් ආදරේ කරන්න. තාත්තා ගොඩක් ආදරේ කරන්න. So dear Sami and Heshanaya, may love, prosperity, happiness revolve around your love story and may you have a lifetime of cherished memories. Cheers. ඉතින් අපේ කතාව අමාරුවෙන් අහගෙන හිටපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. Thank you. හරි අයියේ congratulations. හැමදාම සතුටුයි. උඹ මගේ වෙඩින් එකට තමයි ඉස්සෙල්ලම සර්ප්‍රයිස් වුණේ. ඒ කියන්නේ මම තමයි සර්ප්‍රයිස් වුණේ. උඹ ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඇවිල්ලා මට මාර හැපනින් එකක් දුන්නා. නංගි මෙයාට කියන්න තියෙන්නේ කිසිම වැරද්දක් නැහැ. දැන් අපි බොනවා ඒවා මේවා මෙයාගේ වැරදි නෑනේ. ඒ කියන්නේ මෙයා බොන්නෙත් නෑ. හැබැයි ලෝකේ තියෙන හැම ලික එකක්ම මෙයාට එස් කරපු මිනිස්සෙක්. හැබැයි වෙරි වෙන්න නෙමෙයි. ඒ කියන්නේ අපි ට්‍රිප් එකක් ගියොත් එහෙම අපි ට්‍රිප් එක නතර වෙන්නේ අර මුහුදේ පස් කාලා හරි පොළවේ වැලි කාලා හරි. මෙයා අපි පස් දෙනයි ඉන්නේ අපේ ටීම් එකේ. මෙයා අපිව පරිස්සම් කරන් එක්කන් එනවා. ඒකට මචං රෙස්පෙක්ට්. ඒ කියන්නේ අපේ ජීවිත පරිස්සම් කරලා තියෙන උඹ. හරිද? ඉස්සරහට අපි යාළුවෝ කොහොමත් යාළුකම තියෙනවා. යාළුවන්ට හවුල් වෙන ගෑනු ඉන්නවනේ. එයාලා සහෝදරයෝ වගේ ඉස්සරහට හැසිරෙන්න ඕනේ. මොකද නැත්තම් අපිට ඉස්සරහා ගමන යන්න අමාරුයි. මොකද නැත්තම් ගැලපෙන්නේ නැති වුණොත් එහෙනම් ප්‍රශ්න එනවනේ. ඒක එකක්. ඊට වඩා මට හේෂාන්ට දෙන්න තියෙන නෙමෙයි ඔයාට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි හේෂාන් කියන්නේ අපේ සෙට් එකෙන් හොඳටම ඉගෙනගත්ත මිනිස්සයා. next level. ඒ කියන්නේ වයස අඩුවෙන්ම හැම ඩිග්‍රියක්ම හැම දෙයක්ම සම්පූර්ණ කරලා හොඳටම ඉගෙනගත්ත මිනිස්සයා. ඔයා ජීවිතේ කවදාවත් බැරියර්ස් දාන්න එපා එයාට ඉගෙන ගන්න දේවල් වලදී. මොකද තව අවුරුදු 5කින් මම ගැරන්ටීඩ් කියනවා අපි ලක්ෂ 50ක් ඔයාට පඩි දෙන්න. ඔයා එන්න අපේ කම්පැනි එකට කියලා හේෂාන්ව සල්ලි වලට ගන්න තත්ත්වයක් එනවා. එදාට ඔයා බැරියර්ස් දාන්න එපා. කන්ග්‍රැචුලේෂන්. ජයශ්‍රී ඔබට. thank you very much. එච්චරයි. As individuals, I see them grow as couples. Their story, love, and this is the kind that makes you believe in soulmates. Hey Sean, you are the luckiest guy alive, and Samita,
You didn't just marry him, you gained an entire family of friends who adore you because of the joy and balance you bring to your life. Here's to two people who are truly know complete each other and to a lifetime of happiness, laughter, and a love. Cheers to Heshan and Samila. It's heartfelt, it's personal, and it gives you the connection of God of them to support of the serve. I wish you a lifetime of happiness.